හබීස් ප්ලේට් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් අය කොස් එක්ක තම්බනවා, ව්‍යංජන හදනවා, එහෙමත් නැත්නම් මැල්ලුමක් හදනවා. අද අපි කොස් මදුළු පිරවුමක් හදමු. පිරවුමට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මුලින්ම බලමු. ඇට ඉවත් කරගත්ත මදුළු 10ක්, ලූණු කොළ හෝ ලීක්ස් ග්‍රෑම් 50ක්, සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 50ක්, උම්බලකඩ ලුණු දාලා තම්බගෙන පොතු ඉවත් කරගත්ත කොස් ඇට, ටූත් පික් හෝ ඉරටු, සිහින්ව ලියාගත් සුදු ලූණු ගෙඩි 3ක්, රම්පේ, කරපිංචා, කහ තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, 3-5 තේ හැන්දක්, ලුණු රස අනුව. දැන් අපි පිරවුම හදාගමු. තෙල් ටිකක් රත් කරගෙන සුදු ලූණු, උම්බලකඩ, රම්පේ, කරපිංචා දාලා තෙලේ තරමක් බැදීගෙන එනකොට ගෝවා ටිකයි තම්බපු කොස් ඇට ටිකයි දාගන්න. තෙලේ හොඳට තැඹුණාට පස්සේ ලූණු කොළ ටික එකතු කරගන්නවා. දැන් මිරිස් කුඩු 3-5 කහ ලුණු කුඩු එකතු කරගන්න. හොඳට අඩි අල්ලන්න නොදී කවලම් කරගන්න. විනාඩි 1මාරක් තිබුණාම ඇති. දැන් අපි මේ මිශ්‍රණය කොස් මදුළු වලට පුරවගමු. මිශ්‍රණයේ තියෙන කොස් ඇටයක් මුලින්ම අරගෙන ඒකට උඩින් තමයි අපි ලූණු ගෝවා මිශ්‍රණය දාගන්නේ. මදුළු විවර නොවෙන්න ටූත් පික් එකක් හරි ඉරටුවක් හරි අරගෙන මේ විදිහට ගහගන්න. ඒ විදිහට පුරවගත්ත මදුළු 10 තමයි මේ තියෙන්නේ. දැන් මේ මදුළු ටික අපි පිස ගන්න ඕනි. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික දැන් බලමු. මිටිකිරි කෝප්පයක්, රතු ලූණු ගෙඩි 3ක්, අමු මිරිස් කරල් 2ක්, 3-5 තේ හැන්දක්, කහ තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක්, ලුණු රස අනුව බැදපු උළු හාල් තේ හැඳි භාගයයි, කුරුඳු කුඩු තේ හැඳි භාගයයි. දැන් ෆිලින් එක හදාගත්ත භාජනයම ගත්තට කමක් නෑ. ඒකේ මදුළු ටික අසුරගෙන රතු ලූණු, අමු මිරිස්, 3-5 කහ මිරිස්, ලුණු, බෙදපු උළු හාල්, කුරුඳු මේ ඔක්කොම ටික දාගන්න. ඊට පස්සේ මිටිකිරි කෝප්ප එකත් එකතු කරන්න ඕනි. හැන්දකින් කවලම් කරන්න එපා. මදුළු වෙන්න බලන නිසා මේ විදිහට වළඳ සලව ගන්න. විනාඩි 10ක් ලිපේ තිබුණාම ඇති. මදුළු ඉක්මනට තැම්බෙනවා. ඇතුලේ තියෙන ෆිලින් එකත් පිසගෙන තියෙන නිසා වැඩි වෙලාවක් ලිපේ තියාගන්න ඕනි නෑ. හරිම ලේසි යාළුවනේ මේක. උණුවෙන්ම කන්න තියෙනව නම් තවත් හොඳයි. වැස්ස වෙලාවක පාන් එක්ක, රොටි එක්ක, ඉඟුරු දාපු ප්ලේන් ටී එකක් එක්ක මේක රසවත් අත්දැකීමක් වෙයි. හැමදාම හදන කොස් කරිය කාලා එපා වෙලා නම් වසක් විසක් නැති කොස් කන්න වෙනස්ම විදිහක් තමයි මම අද ගෙනාවේ. දානිකට අමුත්තෝ ආවම කොස් කන්න අකමැති අය වුණත් මේ ප්ලේට් එක නම් මග හරින එකක් නෑ.